ආයිබෝවන් අද රීඩින් එකත් එක්ක එකතු වෙන ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද රීඩින් එක අරගෙන ආවේ මේ පාල A level විභාග ලියන නංගිල මල්ලිල වෙනුවෙන්. ඉතින් මේ රීඩින් එක ඒ නංගිල මල්ලිලට ගොඩක් වැදගත් කියලා මම විශ්වාස කරනවා. අන්න ඒ නිසා ඉතින් මේ රීඩින් එකත් එක්ක එකතු වෙන්න කියලා මං ආදරෙන් ඔයාට ආරාධනා කරනවා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි වැඩේ පටන් ගමු නේද? ඔයා දැන් ඔය ඉන්න තැන්වලම ඉඳගෙන ඇස් දෙක පියාගෙන හොඳ හුස්මක් අරගෙන මනස සංසුන් කරගන්නකෝ. ඊට පස්සේ 1 2 3 අන්නේ ඉලක්කම් වලින් කැමති අංකයක් තෝරගන්න. ඔයාගේ හිතට එන මුල්ම අංකය තෝරගන්න. හරි නේද? එහෙනම් ඉතින් අපි මුලින්ම බලමු අංක 1 තෝරගත්ත ඔයාට ලැබෙන රීඩින් එක මොකක්ද කියලා. ඔන්න අංක 1 තෝරගත්ත ඔයා ගොඩක් දක්ෂයි. ඔයා ගාව හොඳ දැනුමක් තියෙනවා. ඉතින් ඔයා වැඩ කරන්නේත් හොඳට හිතලා කියලා මට පේනවා. ඒ වගේම ඔයා කොහොම හරි මම මේ එක්සෑම් එක ගොඩ දානවා කියන තැන ඔයා ඉන්නවා. ඔයා එකට පුළුවන් තරම් මහන්සි වෙනවා. හැබැයි ඔන්න ඔයාගේ වැඩවලට ඒ කියන්නේ ඔයාගේ එක්සෑම් එකට බාධාවක් වෙන දෙයක් තියෙනවා. ඒ තමයි ආදරේ. ඉතින් ඔයා මේ වෙලාවේ ආදරේට මුල් තැන දුන්නොත් ඔයාගේ එක්සෑම් එකට වඩා ආදරේට ඔයා මුල් තැන දුන්නොත් ඔයා හිතාගෙන ඉන්න ප්‍රතිඵලයට ඔයාට යන්න අමාරු වෙනවා. අන්නේ නිසා ඔයා මේ වෙලාවේ කරන්න ඕනේ ආදරේ දෙකට දාලා ඉගෙනීම එකට දාන එක. ඒ කියන්නේ ඔයාගේ කාලය ඉගෙනීමටම යොදවන්න. ඔයාගේ එක්සෑම් එක වෙනුවෙන් මහන්සි වෙන්න. මම කියන්නේ නැහැ ඔයා ආදර සම්බන්ධතාවයක ඉන්නව නම් ඒක නවත්තන්නම කියලා. නමුත් මම කියන්නේ ඔයා ඒකට කාලය වැය කරන්න යන්න එපා මේ වෙලාවේ. ඔයා ආදරය කරන කෙනත් එක්ක කෝල් වලට මැසේජ් වලට යන්නේ නැතුව ඒ කාලයත් පුළුවන් තරම් ඔයාගේ පාඩම් වැඩවලම යෙදෙන්න. ඉතින් ඔයාට තව වැඩි කාලයක් නැහැනේ. අන්නේ නිසා මේ ටික කාලේ මේ දවස් කීපය ඒ සඳහා මහන්සි වෙන්න. ඔන්න ඉතින් අංක 1 තෝරගත්ත ඔයා වෙනුවෙන් ඒන්ජල් මැසේජ් එකත් මං අරගෙන ආවා. ඉතින් ඔයාට මේ රීඩින් එකත් එක්ක එකතු වෙන ඒන්ජල් කියනවා ඔයාට ඔයා පාඩම් කරන කාරණා මතක තියාගන්න අමාරුයිද? එහෙනම් ඔයා කරන්න ඕනේ ඔයා පාඩම් කරන විදිය චුට්ටක් වෙනස් කරන්න. සමහර විට ඔයා පාඩම් කරන්නේ කාමරය ඇතුළේ වෙන්න පුළුවන්. ගොඩක් අය පාඩම් කරන්නේ කාමරය ඇතුළේ ඉඳන්නේ. ඉතින් ඔයා එළියට යන්න. එළියට ගිහිල්ලා හොඳ හුස්මක් ගන්න. හොඳ හුස්මක් අරගෙන ඔයාගේ මනස සැහැල්ලු කරගෙන ඊට පස්සේ භාවනා කරන්න චුට්ටක් වෙලා. මෛත්‍රී භාවනාව වගේ කරනවා නම් හොඳයි. එහෙම කරලා ඔයා පාඩම් කරන්න පටන් ගන්න. රැට වුණත් ඔයාට එළියට බහලා පාඩම් කරන්න පුළුවන් නම් ඔයා ඒක කරන්න. හඳ එළිය දිහා බලාගෙන ආසෙ තියෙන තරු දිහා බලාගෙන පාඩම් කරන්න. ඉතින් එහෙම කරලා බලන්නකෝ. ඔයාට වෙනදටත් වඩා ඔයා පාඩම් කරන කරුණු මතක තියාගන්න පුළුවන් වෙයි. අන්න ඒක තමයි ඉතින් අංක 1 තෝරගත්ත ඔයාට ලැබෙන රීඩින් එක. ඉතින් මාත් ප්‍රාර්ථනා කරනවා ඔයාට ඔයාගේ පාඩම් වැඩ හොඳින් කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා. A level exam එකට ගොඩක් හොඳින් මුහුණ දෙන්න ඔයාට පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් දැන් අපි බලමු අංක 2 තෝරගත්ත ඔයාට ලැබෙන රීඩින් එක මොකක්ද කියලා. ඔන්න ඔයාට A level exam එකට හොඳින් මුහුණ දෙන්න පුළුවන්කම තියෙනවා. ඔයාට ලැබෙන පේපර් වලට ඔයාට හිතලා මතලා හොඳට පිළිතුරු ලියන්න පුළුවන් වෙනවා. ඔයාට හොඳ අදහස් එනවා. ප්‍රශ්නේ දැක්ක ගමන් ඔයාට පිළිතුරු ඔලුවට එයි. ඔයා පාඩම් කරපු කරුණු
ඔයාට මතක් වෙයි. ඒ වගේම ඔන්න ඔයාට හොඳ බුද්ධියක් ලැබෙනවා කියලා පෙන්නනවා. අන්න ඒ නිසා ඔයාට මේ එක්සෑම් එකට හොඳට මුහුණ දෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඔන්න ඔයාට බාධා වෙන්න හිමත් ඉඩ තියෙනවා. ඒ කියන්නේ ඔයාව නවත්තන්න, ඔයාව අධෛර්යමත් කරන්න කට්ටිය බලන් ඉන්නවා. ඔයාගේ ඉරිසියාකාරයෝ වගේ. ඔන්න ඉතින් ඔයාව අධෛර්යමත් කරන්න පුළුවන්. අන්න ඒ නිසා එයාලා කියන ඒවට සැලෙන්න එපා. ඔයා ඔයාගේ ගමන යන්න. ඔයාගේ වැඩේ සාර්ථකව කරගන්න. කෙනෙක් දියුණු වෙද්දි කකුලෙන් අදින්න ගොඩක් අය බලන් ඉන්නවා. ඉතින් අපි එයාලට අවස්ථාවක් දෙන්න හොඳ නෑ. එයාලා කියන කරන දේවල් ගණන් ගන්න හොඳත් නෑ. ඉතින් ඒව ඔලුවට දාගන්න කියොත් අපිට වැඩ වරදිනවා. අන්න ඒ නිසා එයාලා කියන දේවල් වලට සැලෙන්නේ නැතුව ඔයා ඔයාගේ ගමන යන්න ඕනේ. ඔයාගේ හීනවලට යන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. ඔයා ඔයාවම විශ්වාස කරන්න ඕනේ. මට පුළුවන් කියලාම හිතන්න. මට බෑ කියලා හිතන්න යන්න එපා. ඔයා මට පුළුවන් කියන දේම ඔලුවට දාගෙන වැඩ කරන්න. අන්න එතකොට ඔයාට කොහොම හරි ඔයාගේ ටාගට් එකට යන්න පුළුවන්. ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන්. අන්න ඒ නිසා කවුරුවත් කියන දේවල් වලට සැලෙන්න එපා. ඔන්න ඉතින් අංක 2 තෝරගත්ත ඔයා වෙනුවෙනුත් ඒන්ජල් මැසේජ් එකක් මං අරගෙන ආවා. ඉතින් බලමුකෝ මේ ඒන්ජල් ඔයාට මොනවද කියන්නේ කියලා. ඔන්න මේ ඒන්ජල් ඔයාට කියනවා ඔයාට උදව් කරන්න දේවදූතීන් ඔයාගේ ඒන්ජල්ස්ලා මග බලාගෙන ඉන්නවා. ඉතින් ඔයා පාඩම් කරන වෙලාවට එයාලව මතක් කරන්න. ඔයා කරපු හැම පිනක්ම එයාලට ලැබෙන්න කියලා හිතින් හිතන්න. ඔයා ළඟට ඇවිල්ලා ඔයාට උදව් කරන්න කියලා එයාලට ආරාධනා කරන්න. ඔයා එක්සෑම් එකට මූණ දෙද්දි වුණත් එයාලව මතක් කරන්න. ඔයාගේ ළඟට ඇවිල්ලා ඔයාට උදව් කරන්න කියලා එයාලගෙන් ඉල්ලන්න. අනිවාර්යෙන් එයාලා ඔයාට උදව් කරනවා. ඔයා පාඩම් කරනකොට මේක විභාගෙට අනිවාර්යෙන් එනවා කියලා ඔයාට හිතෙයි. අන්න එතකොට ඒක අනිවාර්යෙන් ඔයා පාඩම් කරන්න ඕනේ. ඔයාගේ හිතට එන දේ ඔයා කරන්න. ඔන්න ඕක තමයි ඔයාට මේ ඒන්ජල් ගෙන් ලැබෙන මැසේජ් එක. ඔන්න ඉතින් අංක 2 තෝරගත්ත ඔයාට මාත් ප්‍රාර්ථනා කරනවා ඔයාටත් ගොඩක් හොඳින් ඒ ලෙවල් වලට මුහුණ දෙන්න ලැබෙන්න කියලා. එහෙනම් දැන් අපි බලමු අංක 3 තෝරගත්තු ඔයාට ලැබෙන රීඩින් එක මොකක්ද කියලා. ඔන්න අංක 3 තෝරගත්තු ඔයාට ලැබෙන රීඩින් එක තමයි ඔයා මහන්සි වෙලා කැප වෙලා උනන්දුවෙන් වැඩ කරොත් ඔයාට මේ එක්සෑම් එකට ගොඩක් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඔයා හිතුවටත් වඩා හොඳට ඔයාට මේ එක්සෑම් එක පාස් වෙන්න පුළුවන්. ඔයාගේ හීනවලට යන්න මේක හොඳ අවස්ථාවක්. ඔයාගේ හීනවලට යන්න මේ එක්සෑම් එක ඔයාට ප්‍රයෝජනවත් වෙනවා. ඔයා පුළුවන් තරම් ඔයාගේ විෂයන් වලට අදාළ වෙන පොත්පත් කියවන්න, අලුත් කරුණු හොයාගන්න. ඔයා නොදන්න දේවල් ගුරුවරුන්ගෙන් අහලා දැනගන්න. ඔන්න මේ එක්සෑම් එකට ඔයා පාඩම් කරන දේවල් අනිවාර්යෙන් වෙනවා. අන්න ඒ නිසා ඔයාගේ මහන්සිය අපත යන්නේ නැහැ. ඔයාට ගොඩක් සතුටින් මේකට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් ඔයා මොකක් හරි බයකින් හිටියනම් ඔයාට බය වෙන්න කිසිම හේතුවක් නැහැ. ඔයාට තියෙන්නේ බය නැතුව ගොඩක් සතුටින් ගිහිල්ලා විභාගෙට මුහුණ දෙන එක. ඔන්න අංක 3 තෝරගත්තු ඔයාටත් ඒන්ජල් මැසේජ් එකක් අරගෙන ආවා. ඉතින් බලමුකෝ ඔයාට ඒන්ජල් මොනවද කියන්නේ කියලා. ඉතින් මේ එක්සෑම් එකට තව වැඩි කාලයක් නැහැනේ. ඉතින් ඔයා මේ ටික කාලේ තනියම පාඩම් කරන්නේ නැතුව ඔයාට පුළුවන් නම් යාළුවොත් එක්ක එකතු වෙලා පාඩම් කරන්න. සමහර විට ඔයා එහෙම කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. අපි තනියම පාඩම් කරනවට වඩා යාළුවෙක් එක්ක එහෙම නැත්නම් යාළුවෝ කණ්ඩායමක් එක්ක එකතු වෙලා පාඩම් කරද්දී ඒක අපිට ගොඩක් වාසිදායකයි. එතකොට ඔයා නොදන්න දේවල් එයාලගෙන් අහගන්න පුළුවන්. එයාලා නොදන්න දේවල් ඔයාට කියලා දෙන්නත් පුළුවන්. එතකොට ඒක එයාලටත් හොඳයි ඔයාටත් හොඳයි.
ඔන්න ඕක තමයි ඉතින් ඔයාට ලැබෙන මැසේජ් එක. ඔයාට මේ ඒන්ජල්ගෙන් ලැබෙන අවවාදය. එහෙනම් ඉතින් ඔන්න අද අරගෙන ආවා ඒ ලෙවල් වලට මුණ දෙන ඔයා වෙනුවෙන් රීඩින් එකක්. ඉතින් ඔන්න මම නැවත වතාවක් ඔයාලා හැමෝටම සුබ පතනවා. ඒ ලෙවල් වලට ගොඩාක් හොඳින් මුණ දෙන්න. ඔයාලට ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා. ඒ වගේම බුදුන්ගේ ආශිර්වාදය, දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදය ඔයාට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයත් ඔයාගේ යාළුවන්ට සුබ පතන්න මේ එක්සෑම් එකට හොඳට මුණ දෙන්න ලැබෙන්න කියලා. ඔයා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. එයාලට සුබ පතලා ඔයා හදවතින්ම සුබ පතන ගමන් කමෙන්ට් එකකුත් දාන්න. ඉතින් ඒක ඔයාටත් ආශිර්වාදයක් වෙනවා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝන්ටම බුදු සරණයි, දෙවි පිහිටයි.